හායි පොඩිස්. මේ ඉතින් අද ගෙනාවා අපි ගාල්ලේ කඩවල් දෙකකින් බිරියානි. ඉතින් අද තියෙන්නේ වීඩියෝ එක නානා බිරියානි වස්. බයි බිරියානි. ඉතින් ඇත්තටම මේ බිරියානි දෙකම ඇත්තටම රුපියල් 1000ට වඩා අඩුයි. ඒක තමයි මේකේ මේ දෙකම ගියේ 1000ට වඩා අඩුවෙන්. එක බිරියානියකුත් 1000ට වඩා අඩුයි. ඉතින් අපි දන්නේ කොහොමද පෝෂන් එක මොනවද තියෙන්නේ බලන්න බලමු. අරලා මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ පැත්තේ තියෙන්නේ නානාගේ බිරියානි. ඒකට මගේ ඉස්සරහා තියෙන්නේ බයි බිරියානි. කටහඬගෙන පොඩ්ඩක් තමා වෙන්න පොඩ්ඩක් මේ දවස් ටික අස්නේ මේ නිසා අවුල්. ඉතින් ඉස්සෙල්ලා බලමු මේක. මේ නාන බිරියානි තියෙන්නේ යන්නේ මේ ගාල්ලේ ඔයාලා දන්නේ ඕල්කට් ෆිල්ම් එකේ මහාවිද්‍යාලය කියලා වට මාවට පස්සේ ඕල්කට් ෆිල්ම් ගාවින් එන්න ඕනේ ඔයාලා කඩාපිටි පැත්තට. කඩාපිටි පැත්තට එනකොට සාමාන්‍යයෙන් මීටර් 500ක් විතර කොට පාරායනේ බෝඩ් එකක් බිම තියලා තියෙනවා බිම තියලා තියෙනවා නාන බිරියානි කියලා. අන්න එතනින් තමයි මම මේක ගත්තේ. මම මේක ඇරලා පෙන්නලා මොකද මේ ප්‍රයිස් එක කියන්න. ඉතින් මේක ඇරලා බලමුනේ. ඒක අපි ඕපන් කරන වෙලාවට ඒක ඕපන් කරන ගමන් අපි කියන්නේ. දැන් මේක මෙහෙම ගත්තම මෙන්න මේ වගේ බොක්ස් එකේ එන්නේ. ලොකු බලක් නැත. ඒක මෙහෙම ඇරියම එයාලා මෙන්න මෙහෙම තමයි එයාලගේ තියෙන්නේ. ඉතින් මේක මෙහෙම ඇරියම මෙන්න ඔයාලා පේන්නේ නැති මෙන්න මේක තමයි ආන්නේ මේ නානාගේ බිරියානි. මේ බිරියානිගේ ප්‍රයිස් එක රුපියල් 350යි. රුපියල් 350යි මේ බිරියානි එක. මේක තියෙනවා මෙතන අර මේක normal සම්බපත් එකකින් හදලා තියෙන්නේ. ඒකට බිරියානි කලර් ෆුඩ් කලරින් දාලා වගේ තමයි මේ හදලා තියෙන්නේ. ඊට මේක මෙතන තියෙනවා අනියන් සම්බලයක් වගේ. ලුණු සම්බලයක් වගේද නැත්නම් මේ අච්චාර එකක් කියලා ඒ වගේ ටයිප් එකක් තියෙනවා මෙතන. කාලා තමයි බලන්න වෙන්නේ. මෙතන චිලි පේස්ට් තියෙනවා. මෙතන චිකන් එක හදලා තියෙනවා මේ චිකන් එක ඒකට අල කැරට් දාලා තියෙන්නේ. ඒ දෙක දාලා තමයි චිකන් එක. මේ චිකන් බැදලා වගේ නෙමෙයි නිකන් අර මේ අපි ගෙදර නොමල බදිනතු චිකන් හදන්නේ ඒ විදිහට හදලා තියෙන්නේ. හරි. ඉතින් මෙන්න මේක තමයි නානාගේ බිරියානි එක. අපි දැන් බලමු බයි බිරියානි කොහොමද කියලා. මේක පොඩ්ඩක් එතනින් මෙහෙම තියෙනවා. මේක නම් මෙහෙම සීල් එකක් ගහලම තියෙනවා. සීල් එක ගහලා තියෙනවා. ෆෝන් නම්බර් එකත් එක්ක. මේක එහෙම ඕපන් කරගන්නවා. එන මේකට පදේට රැප් කරලා තියෙන්නේ. මෙන්න මේව තමයි ඉන්නේ. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. එතකොට අපි දැන් මේකේ ප්‍රයිස් එක කිව්වොත් මේක වෙන්නේ රුපියල් බයි බිරියානි එක 500යි. 500යි. ඒගොල්ලෝ එක රේන්ජ් වලට එක ප්‍රයිස් වල තියෙන 1500ට 2000 එහෙම තිබ්බා. මේ පාර්සල් බිරියානි එක රුපියල් 500 වෙන්නේ. ඒකත් හදලා තියෙන සම්බවත් වලින්ම තමයි. එතකොට මේ බිරියානි කඩේ තියෙන කියන්නේ මේ බයි බිරියානි ෂොප් එක තියෙන්නේ. ගාලේ වල දන්නවනේ හැමෝම තනිකොල් ගහන්දි තියෙනවා. තාලාල් එක තාලාල් එකට ඉස්සරහා පැත්තේ තමයි. හරි මොකද ඒ ගාල්ලේ සරඳු කඩේ හන්දියෙන් තනිකොල් ගහන්දි පැත්තට එනකොට දකුණු වම් අත පැත්තේ තාලාල් කියලා හොටෙල් එකත් එක්ක ලොකු බිල්ඩින් එකක් තියෙනවා. ඒක ඉස්සරහම ඒකේ පාරෙන් එහා පැත්තේ ගහල් තියෙනවා බයි බිරියානි කියලා. ඉතින් එතනින් තමයි මේ ගිලාවේ. මේකේ හරි ලේසි. මේකෙත් තියෙනවා මෙතන තියෙනවා මේකේ මාසි සම්බල් එකක් තියෙනවා. මෙතන ඉපැත්තට වැටුණා. ග්‍රීන් පීස් කරි එකක් තියෙනවා. එතකොට මෙතන තියෙනවා යාලා චිකන් කරි එකක් දීලා ඒක චිකන් එක බැදලා ඉවරලා තමයි ස්පැගටි එහෙම දාලා චිකන් එක හදලා තියෙන්නේ ග්‍රේවි එකට. එතකොට මෙතන තියෙනවා අලු කෙසෙල් ව්‍යංජනයක්. මේ පැත්තේ තියෙනවා අම්ම චට්නි එකක් වගේ චට්නි එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මේ 500 බයි බිරියානි එකේ බිරියානි එකට අපිට හම්බ වෙන දේවල්. මේක පාර්සල් එක. ඉතින් එහෙනම් දැන් තියෙන්නේ රස බලන වෙලාව. ඉතින් බැලුව බැලමට අපිට මේ දෙකේ බත් දෙකේ පාට නම් එක වගේ. ඔව්. හාල් දෙකත් එක වගේ. ඔව්. දෙකම හදලා මේ අපි මෙහෙම කරමු. දෙන්නම ඉස්සෙල්ලා මේකෙන් චුට්ටක් try කරලා බලමු. ඊපස්සේ දෙන්නම මේකේ චුට්ටක් try කරලා. මේක අපි ගමුද මේසෙ. එතකොට අපිට මේ පෝෂන් දෙකේ හිතා ගන්න පුළුවන්. මේ ඔයාලත් මේක බැලුවම මෙහෙම පේන ඇති පෝෂන් දෙක. මේක තමයි පේන්නේ. සාමාන්‍යයෙන් මේකේ පෝෂන් එක චුට්ටක් වැඩි. හරි ඒක අපිට පොඩ්ඩක් හිතන්න බලමු මොකද මේ ගානත් එක. ඔව්. මේක 350 එක. එතකොට බලන්න මේක 350 මේ පෝෂන් එකත් එක්ක මේ ඩීල් තියෙන දේවල් එක ටිකක් අපිට නිකන් සාධාරණත්වයක් වෙන දෙයක්. ඔව් එහෙම.
මේ අපි කාලා බලමු රස කොහොමද කියලා. කාලා බලන්න. ඉතින් කට්ටිය මේ මට පොඩ්ඩක් හිතන කන්න කලින් වට මේ දෙක උඩින් වලට සමීප කරලා වෙනන මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේ තියෙන්නේ නානාගේ බිරියානි එක 350. ඊට පස්සේ මේ තියෙන්නේ 500 බායි බිරියානි. මෙහෙම පෙනුම වලට හොඳට පෙනී කියලා හිතුවා. ඉතින් මේ දෙක තමයි තියෙන්නේ. අපි දැන් කාලා බලමු. දැන් පොඩ්ඩක් මේක මෙහෙම එතුවා. ඒක ලේසි නිසා. ඔව් කාලා බලමු. එහෙනම් තියාගමු මෙතන. ලේසිනේ. හරි. මම හිතුවේ මේකේ තියෙන ලුණු විතරයි කියලා නේ අම්මුයිස් කියනවා. අම්මුයිසුත් තියෙනවා. මේක ඇත්තටම මේ ලුණු සම්බල් එකක් වගේ මිරිස් දාපු පේන හැටිත් නම් එහෙමයි. චිලි පේස්ට් එක පොඩ්ඩක් පැත්තකට කරා. ඒ චිලි පේස්ට් එක කිව්වට මට දැන් අර මේ උම්බලකට සම්බල් නේද? චිලි පේස්ට් තමයි මිරිස් පේස්ට් එකක් තමයි ඇත්තටම. අපි වැඩි කතා කරලා අපි කාලා බලමු කියලා. දෙන්නම කමනේ පැත්තේ. යතින් කනවා. කරපිංචා මේක කැරට් අල ඔක්කොම දාලා. ඔව් කැරට් අල දාලා පිටිට කැල්ලා නේද? කැල්ලයි චිකන් එක මෙහෙම චිකන් කැල්ලා තියෙන්නේ. මේක මේ සෑට් නෙමෙයිනේ. පේන විදිහෙන් නම් කිරට හදලා තියෙන්නේ. චිකන් කීයට හදලා තියෙන්නේ. දාගන්න චිකන් කැල්ලා සුදා. මේක චිකන් අර කිරට හදපු ඇන්ජිලා තියෙන්නේ. රසයි. ඔව්. සර නෑ. සර නෑ එහෙම. බත්යත් සර නෑ. ඇත්තටම මේක බිරියානි වල බිරියානි වගේ නෙමෙයි. ඕනේ. මම දැන් මේ බත් එක විතරක් නිකන් කනවා. මේ 350ට පාඩු නෑ. 350ට ගැල්ලුවක් නෑ ගාන නෑ. හැබැයි බිරියානි නෙමෙයි. අර බිරියානි කියලා හිතලා ගන්න යනවා නම් මේක ගන්න එපා. මොකද මේක බිරියානි සාමාන්‍යයෙන් රයිස් ඇන් කරි එක රසත් තමයි. කියන්නේ මේ බත් එකෙත් අපිට එන්නේ අපි අර ගෙදර බත් කිව්වම නිකන් බත් එක පාට දානවා. බත් එකට ලුණු ටිකක් දාලා බත් එක කිව්වහම එන්නේ අන්න ඒ වගේ තමයි. ඒකට පාට ටිකක් දාලා වගේ තමයි අපිට බිරියානි ෆ්ලේවර් එකක් නැහැ යාළුවා මේකේ මේ. ඉස්මරහක් නැහැ. ඉස්මරහ කියන්නේ මේ බිරියානි රසක් නැහැ. බිරියානි රස නැහැ. සාමාන්‍ය රයිස් ඇන් කරි එක රස තමයි එන්නේ. මේ කරපිංචා තිබ්බට මට කරපිංචා රහක් ආවෙත් නැහැ. ඒකයි මම කිව්වේ. සාමාන්‍ය රයිස් ඇන් කරි එක රහ එන්නේ. මේ මේකත් කිචින නැහැ කිරි දාන නිසා මේ එනේ ගානට ගැටලුවක් නැහැ. ඒවට ඔයාලා බිරියානි කන්න හිතාගෙන නම් මේක ගන්න එපා. බොරු වැඩක්. මේ බිරියානි ෆ්ලේවර්ස් මුකුත් නැහැ. සාමාන්‍ය රයිස් ඇන් කරි එක චිකන් රයිස් ඇන් කරි එක කනවා වගේ තමයි එන්නේ. නැත්තම් කෑමක රසයි. චිකන් එකත් රසයි. ඒවට සර වැඩි කරගන්න පුළුවන්. එහෙම තමයි තියෙන්නේ. මේකට පුංචි පැන්නහක් තියෙනවා මේකේ. තව චුටි කඩ කරන්න. මේක සර. ටිකක් අර සරට කන කෙනෙක්ට නම් මේ දෙකක් දාගෙන කන්න පුළුවන්. සාමාන්‍ය රයිස් ඇන් කරි එක කනවා වගේ තමයි මේකෙත් තියෙන්නේ. 350ට අඩු ගානට එක්කෙනෙක්ට කන්න ඕන. ඉතින් මේක කන්න පුළුවන් බිරියානි කියලා හිතන්නේ නැති. බිරියානි කියලා හිතන්නේ නැතුව. බිරියානි කියලා හිතාගන්න නම් ගන්න එපා. බිරියානි කියන ෆ්ලේවර් එක නැහැ. බිරියානි වල තියෙන රසය නැහැ. දැන් අපි බායි බිරියානි. හරි ඉතින් මම බායි බිරියානි එකක් ගත්තා. දැන් මුත්තප් එකයි දිගයි. දිගයි. ඉතින් මම මේ පැත්තේ තියෙන චට්නි එකක් මේ පැත්තෙන් තිබ්බා. මම මේ තියෙන ටිකක් පොඩ්ඩක් මේ පැත්තට සයිඩ් කරලා. මේකේ යන්නේ මේ චිකන් කෑල්ල මෙන්න මෙහෙම. මෙන්න මේ වගේ. ටිකක් මේ අරකට වල ටිකක් ලොකු චිකන් කෑල්ල. බැදලා මේක මේ අර මේ ස්පැගටිත් එක්ක මේ හද මේක තින් මික්ස් කරලා ඉන්නේ. කන්නේ. නිකන් බත්තර කලවලු. මේක නෑනේ මේ බිරියානි කියලා බිරියානි වලට දාන මේ ඔක්කොම දාලා මේ මෙතනක් තිබ්බා මේ කරාමුලෙට. මෙතන ස්ටානිෂ් එකක් තියෙනවා. බිරියානි වලට දාන ඒ දේවල් මේකේ දාලා තියෙනවා. බලමු මේ රස සුවඳ එනවා. සුවඳක් තියෙනවා. මේ බේලියුස් තියෙනවා. කරසයි. ඒක රසය යාළුනේ. අර බිරියානි එක කියන සාමාන්‍ය රස සුවඳ එහෙම මේක එනවා. දැනෙනවා. 500ට වටින් මේක හරි
වටිනවා. මේක හරි වටිනවා. ඒ කියන්නේ මෙයාලා මේ කාබත් ඉතිරිය දුවත් කොයි ඉතිරිය දුවත් කුරුල්ලු බිරියානි වල තමයි ගොඩක් දේවල් දාලා කුරුල්ලු තියෙනවා, පෙලියු. ස්පයිසස් ටික දාලානේ හදලා තියෙන්නේ. ස්පයිසස් ඒකට අපිට අර ඒ දාලා තියෙන ඒ වගේ රස එනවා රස එනවා. ඇත්තටම. දැන් අපොල්ල මේවා අනාගත ගමු ඔක්කොම චුට්ටු චුට්ටු. ඔසයි. ග්‍රීන් පීස් කරේ කරායි. මුකුත් නොදා ඒ කියන්නේ ග්‍රීන් පීස් විතරයි මෙහෙම හදලා තියෙන්නේ යාලා. මම ඔක්කොම ටික දාගන්න එකට. දාලා තියෙන අනිත් කෙසෙල්. දාගත්තා. මෙතන තියෙනවා චට්නි. අඹ චට්නි. මේක මාත් සම්බන්ධ ටික. ගානක මාරුයි. ඔක්කොම ටික එකට නාගත්තම මාරම රසක් තියෙන්නේ. මේකට තමයි ඔය බිරියානි රහක් තියෙනවා. කියන්නේ මේ අර ස්පයිසිස් රහ සාර ඒ ඔක්කොම නියම තියෙනවා. මේ ඔක්කොම ටික එකට අනාගත්තම ඒතර මරු. ඒක අනාගත්ත මේක නියම රහයි. මොකද මේ මේ යාලගේ අර මේ තියෙන ඔක්කොම ටික අතරම රහයි මේ චට්නි එක. මේ චට්නි එකේ නියම මේක තව රස රස වැඩි වෙනවා ඒකේ. ඒතර රුපියල් 500 මේක හරි වටනවා. වටනම් මේ දෙකෙන් මේක තමයි හොඳ. තමයි බිරියානි 500ක් වුණාට බිරියානි කන්න ආස කෙනෙක්ට අඩු ගානකට මේක මට හිතෙන්නේ හොඳයි. අඩු ගානේ බිරියානියක් ගන්න නියම ප්ලේස් එක රුපියල් 500ට හරිම ලාභයි. ඒ බිරියානි රස එනවා හොඳට. ෆ්ලේවර් එක එනවා. හැමදේම හොඳ තියෙනවා රසයි. යාලකත් ඒ ගානට පාඩු නැහැ. බර බිරියානි එකක් විතර ගන්න බෑ. ඒක රයිස් කරි එකක් ෆ්ලේවර් එක තමයි එන්නේ. අර මේකේ නියම බිරියානි ෆ්ලේවර් එක ස්පයිසි සහ ඒවත් එක්ක හොඳට තියෙනවානේ. ඉතින් බයි බිරියානි තමයි දිනුම් අපිට නම්. මේ දෙකම කපු කට්ටිය තියෙනවන ගාල්ලේ. දෙකෙන්ම කපු කට්ටිය ඔයාලා කියන්න බලන්න. ඔයාලට වැඩිපුරම හොඳ කොතන බත් එකද කියලා. ඔයාලා කමෙන්ට් දාන්න. කියලා. ඔයාලා කමෙන්ට් දාන්න. ඉතින් අද අපි ගිහිල්ලා එන්න. අපි දැන් මේක කනවා. මේ දෙක නිදහසේ කනවා. මේක නම් යනවා ඇත්තටම කන්න ආසය එතන බත් එක. මම එකක් ගෙනාවට ඇත්තටම එකක් මදි මට ඉන්නේ. මොකද මහා රසයි මේක. මේ ඉතින් එහෙනම් අද අපි ගිහිල්ලා ෆුඩිස් ඊළඟ වීඩියෝගේ අපි හායි ප්‍රොබ්ලෙමු. රස කෑමක්. රස කෑමක් කියනකම් බලාගෙන ඉන්න. බයි. Bye.